පුතේ අද අපි කතා කරන්න යන්නේ ඩොනමෝර ආණ්ඩු ක්‍රමයේ යටතේ අමාත්‍ය මණ්ඩලය ගැන. මේ අමාත්‍ය මණ්ඩලය ගැන ඔයාලට මේසර විභාගයට આવොත් කොහොමද ඔයාලා පිළිතුර පෙරගස්වන්නේ කියන එක තමයි අපි සාකච්ඡා කරන්න යන්නේ. ඩොනමෝර අමාත්‍ය මණ්ඩලය ගැන කතා කරනකොට පුතේ අපි මුලින්ම ඇයි මේ අමාත්‍ය මණ්ඩලය හඳුන්වලා දුන්නේ? අමාත්‍ය මණ්ඩලය හඳුන්වා දීමට බලපාපු හේතු ටික අපි සාකච්ඡා කරනවා. හේතු මොනවද? ඊට පස්සේ මේ අමාත්‍ය මණ්ඩලය කොහොමද තිබුණේ? ව්‍යුහය ගැන අපි කතා කරනවා. ඊළඟට අපි කතා කරන පුතේ අමාත්‍ය මණ්ඩලයේ බලතල. මොනවාද බලතල? ඊළඟට අපි කතා කරන අමාත්‍ය මණ්ඩලයේ දුර්වලතා. දුර්වලතාත් තිබුණා පුතේ ගණනාවක් මේ අමාත්‍ය මණ්ඩලයේ. ඊට පස්සේ අපි කතා කරන පසු කාලීනව මේ අමාත්‍ය මණ්ඩලයේ බලතල ශක්තිමත් වුණා. ඒ ශක්තිමත් වීමට බලපාපු හේතු මොනවද කියලා අපි ඊළඟට සාකච්ඡා කරලා නිගමනයකට එනවා. ඕක තමයි පුතේ අපි පිළිතුර පෙළගස්වන විදිය. අපි කතා කරමුකෝ. ඩොනමෝර අමාත්‍ය මණ්ඩලය හඳුන්වා දීමට හේතු. අපි දන්නවා පුතේ 1933 කෝල්බෘක් කැමරන් ආණ්ඩු ක්‍රමයේ ඉඳලා ලාංකිකයන් කරපු ඉල්ලීමක් තමයි අපිට විධායක බලතලක් දෙන්න. ව්‍යවස්ථාදායක බලතල විතරක් ප්‍රමාණවත් නැහැ. අපේ රටේ මිනිස්සු අපිට විධායක බලයක් අවශ්‍යයි. ඉතින් ඒකට ප්‍රතිචාරයක් විදියට දිගටම කාලාන්තරයක් මුළුල්ලේ පැවතියේ ඉල්ලීම් වලට ප්‍රතිචාරයක් විදියට ඩොනමෝර කොමිසම තීරණය කළා විධායක කාරක සභාව විතරක් නෙවෙයි අපි අමාත්‍ය මණ්ඩලයකුත් නිර්මාණය කරලා ලාංකිකයන්ට තවදුරටත් විධායක බලතල දෙන්න ඕනේ කියලා. අන්න ඒකේ ප්‍රතිචාරයක් විදියට තමයි පුතේ යනුව ඩොනමෝර අමාත්‍ය මණ්ඩලය නිර්මාණය කරන්නේ. ඕක තමයි ඩොනමෝර අමාත්‍ය මණ්ඩලය නිර්මාණය කරන්න බලපාපු හේතුව. ලාංකිකයන් තවදුරටත් තමන්ට විධායක බලතල ලබා දෙන්න කියලා කරපු ඉල්ලීමට ප්‍රතිචාරයක් විදියට තමයි අර විධායක කාරක සභාවලට අමතරව ඩොනමෝර ආණ්ඩු ක්‍රමයේ යටතේ අමාත්‍ය මණ්ඩලයකුත් නිර්මාණය කරලා තියෙනවා. හේතුව දැන් පැහැදිලි. ව්‍යුහය වැඩි විස්තර නැහැ අපි සරලව කතා කරගෙන යනවා. ව්‍යුහය පුතේ මේ අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරු 10 දෙනෙක් හිටියා. අමාත්‍යවරු 10 දෙනෙක් හිටියා. මේ 10 දෙනා පුතේ කොටස් දෙකක් හිටියා. වර්ග දෙකක් හිටියා. පළවෙනි වර්ගය තමයි පුතේ මේ රාජ්‍ය නිලධාරීන් 3 දෙනා. රාජ්‍ය නිලධාරීන් 3 දෙනා. ඔයාලා දන්නවනේ රාජ්‍ය නිලධාරීන් කියන්නේ කවුද කියලා? රාජ්‍ය ලේකම් ඉන්නවා, මුදල් ලේකම් ඉන්නවා, නීති ලේකම් ඉන්නවා. මෙයාලා රජනීති නියෝජිතවනේ. ඒ නිසා මෙයාලා අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍ය ධුරයන් පවා දරුවා. ඒ අනුව මේ 10 දෙනාගෙන් 3 දෙනෙක් රාජ්‍ය ලේකම්, මුදල් ලේකම්, නීති ලේකම්. ඊට අමතරව පුතේ ඉතුරු 7 දෙනා තමයි අපි විධායක කාරක සභාව ගැන කතා කරනකොට කතා කළා. විධායක කාරක සභාව හැම එකම සභාපති කෙනෙක් ඉන්නවා. මේ සභාපතිවරු 7 දෙනාත් අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරු වෙනවා. කාරක සභා විධායක කාරක සභා සභාපතිලා 7 දෙනා. ඔන්නම තමයි පුතේ අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය 10ක් උනේ. අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය 10ක් උනේ. මේ අමාත්‍ය මණ්ඩලයේ මූලිකත්වයේ ගත්තේ කවුද පුතේ? ප්‍රධානත්වයේ ගත්තේ රාජ්‍ය ලේකම්. රාජ්‍ය ලේකම් තමයි පුතේ මේ අමාත්‍ය මණ්ඩලයේ සභාපතිත්වය මූලිකත්වයේ ගත්තේ. සභාපතිත්වයේ මූලිකත්වයේ ගත්තේ කවුද? රාජ්‍ය ලේකම්. ඒ වගේම මේ අමාත්‍ය මණ්ඩල රැස්වීම කැඳවීම කරේත් කවුද? ඒත් රාජ්‍ය ලේකම්ම තමයි. අමාත්‍ය මණ්ඩලය කැඳවන්න ඕනනේ පුතේ. තීන්දුව తీරන ගන්න. අන්නේ කැඳවීම කරන්නේ කවුද? රාජ්‍ය ලේකම්. එයාම තමයි මූලිකත්වයේ ගත්තේ, සභාපතිත්වයේ ගත්තේ. එයාම තමයි කැඳවීම කරන්නේ. ඊට පස්සේ ඔයාලට හිතන්න පුළුවන් හරි. අමාත්‍ය මණ්ඩලයේ නිල කාලය කොච්චරක් විතරද? ඔයාලා කීයද හිතන්නේ? රාජ්‍ය මන්ත්‍රණ සභාවේ නිල කාලය වසර 5යිනේ පුතේ. රාජ්‍ය මන්ත්‍රණ සභාවෙන් තමයි විධායක කාරක සභාව හදන්නේ. විධායක කාරක සභාවන් හදන්නේ. විධායක කාරක සභාවේ නිල කාලය එතකොට රාජ්‍ය මන්ත්‍රණ සභාවේ නිල කාලයට සමානයි. ඉතින් සභාපතිවරු 7 දෙනාගේ ඒ නිල කාලෙම තමයි. ඒ අනුව පුතේ අමාත්‍ය මණ්ඩලයේ නිල කාලය වෙන්නේ වසර 5ම තමයි. මම හිතනවා ව්‍යුහය ගැන අපි කතා කරපු ටික පුතාලට පැහැදිලි වෙන්න ඇති කියලා. වැඩි විස්තර නැහැ. හරිම සරලයි. අමාත්‍යවරු 10 දෙනෙක් හිටියා. 3 දෙනෙක් රාජ්‍ය ලේකම්, මුදල් ලේකම්, නීති ලේකම්. එයාලා වග කියන්නේ කාටද? රැජිනට. මොකද එයාලා රැජිනගේ නියෝජිතයෝ නිසා. රැජිනගේ නියෝජිතයෝ එයාලා. අනිත් 7 දෙනා විධායක කාරක සභාව මතේ සභාපතිවරු 7 දෙනා. ඒ අනුව එයාලා ලංකාවේ රාජ්‍ය මන්ත්‍රණ සභාවට වග කියනවා. ඒ අනුව පුතේ වගකීම් දෙකක්. සාමාන්‍යයෙන් අමාත්‍ය මණ්ඩලයේ එකම පක්ෂයකින් පත් වෙන අයනේ. එයාලා පාර්ලිමේන්තුවට පෙරලා වග කියනවා. හැබැයි මේකේ වගකීම් දෙකක්. සාමාන්‍ය අමාත්‍ය මණ්ඩලයක් වගේ නෙමෙයි ඩොනමෝර අමාත්‍ය මණ්ඩලයේ ක්‍රියාත්මක වුණේ. අපි ඉස්සරහට තවදුරටත් එක පැහැදිලි කරනවා.
මූලිකත්වයෙන් ද සභාපතිත්වය ගත්තේ කවුද? රාජ්‍ය ලේකම්. රාජ්‍ය ලේකම්ම තමයි අමාත්‍ය මණ්ඩල රැස්වීම කැඳවීම කරන්නේ. ඒ වගේම නිල කාලය කීයද? නිල කාලය වසර 5යි. නිල කාලය වසර 5යි. හරි. දැන් ව්‍යුහය කතා කරා. ඊළඟට අපිට තියෙන්නේ බලතල කතා කරන්න. මොනවද පුතේ බලතල? සාමාන්‍යයෙන් මොනවද? අයවැය හදනවා. අතිරේක වැය ඇස්තමේන්තු හදනවා. විධායක හා පාලන කාර්යයන් කරනවා. දෙපාර්තමේන්තු නිලධාරීන්ට අමාත්‍ය මණ්ඩල රැස්වීම් වලට එන්න කියලා කැඳවීම් කරනවා. ඊට අමතරව රාජ්‍ය මන්ත්‍රණ සභාවේ වැඩ කටයුතු අධීක්ෂණය කරනවා. ඕවා තමයි පුතේ අමාත්‍ය මණ්ඩලයට නියමලා තිබ්බ කාර්යයන්. සාමාන්‍යයෙන් අයවැය සම්මත කරන්නේ පාර්ලිමේන්තුව වුණත්, මූල්‍ය පාලන බලය තියෙන පාර්ලිමේන්තුවට වුණත් අයවැය හදලා ඉදිරිපත් කරන්නේ කවුද? මුදල් ලේකම්නේ. සාමාන්‍යයෙන් අයවැය හදලා ඉදිරිපත් කරන්නේ මුදල් අමාත්‍යවරයා. මේකේ මුදල් කටයුතු භාරව තිබෙන්නේ මුදල් ලේකම්වරයාට. ඉතින් මේ අයවැය සකස් කිරීම සම්බන්ධව මූලිකත්වය අරගෙන කටයුතු කරන්නේ කවුද? අමාත්‍ය මණ්ඩලය. අමාත්‍ය මණ්ඩලය. මේකෙදි පුතේ සාමාන්‍ය කැබිනට් ක්‍රමයක අයවැය හදන විදිහට නෙමෙයි, මුලින්ම වැය කරන ප්‍රමාණය බලලා පස්සේ තමයි ඒක අය කරගන්න ප්‍රමාණය තීරණය කරන්නේ. ඒ අනුව අයවැය සකස් කිරීම, අතිරේක වැය ඇස්තමේන්තු, ඊට අමතරව විධායක හා පාලන කාර්යයන් ක්‍රියාත්මක කරනවා. ඊට අමතරව අමාත්‍ය මණ්ඩල රැස්වීම් වලට දෙපාර්තමේන්තු නිලධාරීන්ට එන්න කියලා අදාළ කැඳවීම් කරන්නත් අමාත්‍යවරුන්ට අමාත්‍ය මණ්ඩලයට හැකියාව තිබුණා. ඊට අමතරව රාජ්‍ය මන්ත්‍රී සභාවේ වැඩ වෙන්නේ කොහොමද කියලා අධීක්ෂණය කිරීමේ බලය අමාත්‍ය මණ්ඩලය ක්‍රියාත්මක කරගෙන ගියා. මේවා තමයි අමාත්‍ය මණ්ඩලයට තිබුණු ප්‍රධානතම බලතල වෙන්නේ. මම හිතනවා දුල පුතාලට මේ බලතල ටික පැහැදිලි වෙන්නේ නැති කියලා. සාමාන්‍යයෙන් අමාත්‍ය මණ්ඩලයකට තියෙන බලතල ටික ධර්මෝණිකමේ යටතේ අමාත්‍ය මණ්ඩලයට පැවතුණා. අපි කතා කරනවා මේ ඩොනමෝර අමාත්‍ය මණ්ඩලයේ දුර්වලතා ටිකක් තිබුණා කියලා. මොනවද පුතේ මේ දුර්වලතා? මම මෙතනින් ලියන්නම්. මොනවද දුර්වලතා? අපි කියනවා පුතේ මේ අමාත්‍ය මණ්ඩලයේ කොටස් කීයක් හිටියද? කොටස් දෙකක් හිටියා. ඒක නිසාම මේ රාජ්‍ය ලේකම්, මුදල් ලේකම්, නීති ලේකම් මේ තුන් දෙනා අභ්‍යන්තර කැබිනට් මණ්ඩලයක් විදිහට ක්‍රියාත්මක වුණා. ඒ කියන්නේ පුතේ ලංකාවේ අමාත්‍යවරු ටික දෙන මොකක් හරි යෝජනාවක් අමාත්‍ය මණ්ඩලයට අපි මෙන්න මේ දේවල් කරන්න ඕනේ කියලා. මුදල් ලේකම් කියන ඔකට මුදල් නැහැ. නීති ලේකම් නීතියට පටහනි. රාජ්‍ය ලේකම් මේක රාජ්‍ය ආරක්ෂාවට තර්ජනයක් අවසර දෙන්න බෑ. ලංකාවේ අය ගෙන හැම එකටම එයාලා මේ විවිධ විවේචන ඉදිරිපත් කළා. එයාලා එතන මූලිකත්වය අරගෙන කටයුතු කරනවා. එයාලා පුතේ නිකන් අභ්‍යන්තර කැබිනට් මණ්ඩලයක් වගේ. කැබිනට් මණ්ඩලය ඇතුලේ අමාත්‍ය මණ්ඩලය ඇතුලේ ක්‍රියාත්මක වෙන තව අමාත්‍ය මණ්ඩලයක් විදිහට ක්‍රියාත්මක වුණා. ප්‍රායෝගික තලයේදී. ඊට අමතරව පුතේ දිත්ත පිලක්. දිත්ත වගකීමක් ක්‍රියාත්මක වුණා. මොකද පුතේ මේ දිත්ත පිලක් දිත්ත වගකීමක් කියන්නේ? අමාත්‍ය මණ්ඩලයේ හිටපු රාජ්‍ය ලේකම්, මුදල් ලේකම්, නීති ලේකම් වගේ කිව්වේ ලංකාවටද? ලංකාවේ රාජ්‍ය මන්ත්‍රී සභාවටද? යාළුවා වගේ කිව්වේ ලංකාවට නෙමෙයි. ලංකාවේ රාජ්‍ය මන්ත්‍රී සභාවට නෙමෙයි, බ්‍රිතාන්‍ය රජුනට. යාළුවා රජුනේ නිපත් කරන්නේ. යාළුවා මොකටද ලංකාවට වගේ කියන්නේ? හැබැයි මේ ඉතුරු විධායක කාර්ය සභාවතේ සභාපතිවරු 7 දෙනා විදිහට කටයුතු කරන මේ අමාත්‍යවරු ටික වගේ කියන්නේ රාජ්‍ය මන්ත්‍රී සභාවට. යාළුවා පුතේ දිත්ත පිලක් පිල් දෙකක් තියෙනවා. අමාත්‍ය මණ්ඩලයක සාමාන්‍යයෙන් එහෙම වෙන්නේ නැහැ. හැබැයි ඩොනමෝර අමාත්‍ය මණ්ඩලයේ ඔය දුර්වලතාවය ක්‍රියාත්මක වුණා. අනිත් එක තමයි පුතේ සාමූහික වගකීමක් තිබ්බේ නැහැ. සාමාන්‍යයෙන් අපි කියන වැදගත්ම දේ තමයි අමාත්‍ය මණ්ඩලයක සාමූහික වගකීම තියෙනවා. සාමූහිකව යම් අමාත්‍යවරයෙක් තීරණයක් ගත්තා නම් අනිත් අමාත්‍යවරු ඒකට වග කියන්න ඕන. හැමෝම එක සමූහයක් විදිහට ක්‍රියාත්මක කරන සාමූහික වගකීමක් තියෙනවා. හැබැයි මෙතන සාමූහික වගකීමක් තියෙනවද පුතේ? කොටස් දෙකක් නේ. ඒකින්ද සාමූහික වගකීම සාමාන්‍යයෙන් අමාත්‍ය මණ්ඩලයක පැවතිය යුතු ප්‍රධානතම ගුණාංගයක් වෙන ප්‍රධානම අංගයක් වෙන සාමූහික වගකීමේ સિદ્ધාන්තය ඩොනමෝර අමාත්‍ය මණ්ඩලය ඇතුලේ තිබුණේ නැහැ. ඊළඟ එක තමයි අපි කියනවා ජාතිවාදය පැතිරවීමට කටයුතු කිරීම. මොකද මේ ජාතිවාදය පතුරවනවා කියන්නේ? දැන් 1931 ඩොනමෝර අමාත්‍ය මණ්ඩලයේ
දෙමළ ප්‍රජාවත් හිටියා. දෙමළ අමාත්‍යවරු හිටියා. පෙරිය සුන්දරම්, එච්.එම්. බාකර් වගේ දෙමළ අමාත්‍යවරු හිටියා. හැබැයි ලංකාවේ සිංහල අය මොකද්ද කරේ 1936 විතර වෙනකොට ඒ 36 අමාත්‍ය මණ්ඩලයට යාලා කොහොම හරි ඔක්කොම ඇමතිවරු ටික සිංහල අමාත්‍යවරු පත් වුණා. ඒ හින්දා ප්‍රධාන වශයෙන් අපි කියනවා ජාතිවාදය පතුරවන්න මේ අමාත්‍ය මණ්ඩලය තුල යම් ප්‍රමාණයකට දේවල් කටයුතු සිද්ධ වෙලා තියෙනවා. ඒක ඇත්තට හොඳ දෙයක් නෙවෙයි. ඒ අනුව මෙන්න මේවා තමයි පුතේ අමාත්‍ය මණ්ඩලයේ තිබුණ දුර්වලතා. මොනවද? රාජ්‍ය නිලධාරීන් තුන්දෙනා අභ්‍යන්තර කැබිනට් මණ්ඩලයක් විදිහට ක්‍රියාත්මක වෙනවා. ද්විත්ව පිලක් ද්විත්ව වගකීමක් කොටස් දෙකක් නේ. ඒ හින්දා සාමූහික වගකීම සාමාන්‍ය අපි කැබිනට් මණ්ඩලයක බලාපොරොත්තු වෙන සාමූහික වගකීමේ સિદ્ધාන්තය දොරමෝර අමාත්‍ය මණ්ඩලයේ තිබුණේ නැහැ. ජාතිවාදයේ පැත්තට වීමට උත්සාහ දරීම. ඕක තමයි දුර්වලතා. හැබැයි අපි කියනවා පුතේ මේ අමාත්‍ය මණ්ඩලයේ මේ දුර්වලතා තිබුණත් පසු කාලීනව මේ අමාත්‍ය මණ්ඩලය ශක්තිමත් වෙලා තියෙනවා. මොනවද මේ ශක්තිමත් වෙන්න හේතු? එකක් තමයි පුතේ ඔය 1936 පිහිටවාගත්ත සර්ව සිංහල අමාත්‍ය මණ්ඩලය. ඇයි අපි එහෙම කියන්නේ? අපි ඒක දුර්වලතාවයක් විදියටත් දැක්කා. හැබැයි ඒකේ වාසියකුත් තියෙනවා. සර්ව සිංහල අමාත්‍ය මණ්ඩලයක් පත් වුණාට පස්සේ එයාලගේ තියෙන එක්සත්භාවය තුළ එයාලට ශක්තිමත්ව කටයුතු කරන්න හැකියාවක් නිර්මාණය වෙනවා. ඒක අමාත්‍ය මණ්ඩලයේ බලතල සාමූහිකව වර්ධනය කරගන්න හොඳ තැනක්. ඊට අමතරව 1939 වෙනකොට බ්‍රිතාන්‍යයන්ගේ අවධානය දෙවන ලෝක යුද්ධයට යොමු වුණා. ඒක හින්දත් ලංකාවේ අමාත්‍යවරුන්ට වැඩි බලතල ප්‍රමාණයක් හම්බුණා. මේ රාජ්‍ය ලේකම්, මුදල් ලේකම්, නීති ලේකම් වැඩිපුර ලංකාවේ අමාත්‍යවරු පාලනය කරන්න ගියේ නැහැ. අනිත් දේ තමයි අපි කියන විධායක කාරක සභා. විධායක කාරක සභා පිහිටුවට පස්සේ විධායක කාරක සභා ක්‍රමය තුලින් තමයි අමාත්‍යවරු පත් වෙන්නේ. ඒ හරහා අමාත්‍යවරුන්ට තව බලතල වර්ධනය වුණා. ඉතින් මේකත් අමාත්‍ය මණ්ඩලයේ බලතල ශක්තිමත් වෙන්න එක හේතුවක්. එතනින් එහාට ගිහිල්ලා අපි කියනවා විශේෂයෙන්ම පසු කාලිනව මේ රාජ්‍ය ලේකම්, මුදල් ලේකම්, නීති ලේකම් මේ වගේම ආණ්ඩුකාරවරයා තමන්ගේ බලතල අර තියෙන ප්‍රාලු විදියටම ක්‍රියාත්මක කරේ නැහැ. එයාලා අත්හැරපු බලතල ලාංකික අමාත්‍යවරුන්ට ලැබුණා. ඒක නිසා අපි කියනවා තවදුරටත් අර දුර්වල මට්ටමේ අමාත්‍ය මණ්ඩලයක් නැතුව යම්කිසි මට්ටමක ශක්තිමත් අමාත්‍ය මණ්ඩලයක් නිර්මාණය වුණා කියලා. හරි. දැන් අපි අමාත්‍ය මණ්ඩලය සම්බන්ධව ප්‍රධානම කරුණු ටික සාකච්ඡා කරලා ඉවරයි. මේකට නිගමනයක් දෙන්න කොහොමද පුතේ? ලංකා ඉතිහාසයේ පළවෙනි අමාත්‍ය මණ්ඩලය තමයි ඩොනමෝර අමාත්‍ය මණ්ඩලය. ඉතින් මේක ලංකාවේ හැරවුම් ලක්ෂයක් බවට පත් වෙනවා. හැබැයි සාමාන්‍ය කැබිනට් මණ්ඩලයක තියෙන්න ඕන ප්‍රධානම සාමූහික වගකීම තිබෙන්නේ නැති නිසා සාමාන්‍ය කැබිනට් මණ්ඩලයකින් බලාපොරොත්තු වෙන අපි කියන ප්‍රතිඵල ළඟා කරගන්න මේ අමාත්‍ය මණ්ඩලය හරහා හැකියාව ලැබුණේ නැහැ. හැබැයි ලාංකිකයන්ට විධායක බලතල ලබා දීම අපි ඇගීමට ලක් කරන්න ඕන. මම හිතනවා පුතාලට දැන් අපි කතා කරපු ටික පැහැදිලි වෙන්නේ නැති කියලා. අපි නැවත මතක් කරගෙන යමු. ඇයි ඩොනමෝර අමාත්‍ය මණ්ඩලය නිර්මාණය කළේ? ලාංකිකයන් 1833 ඉඳලා විධායක බලතල නිතරම ඉල්ලුවා. විධායක බලතල වැඩි කරන්න අපිට විධායක බලතල දෙන්න කියලා කරපු ඉල්ලීමට ප්‍රතිචාරයක් විදිහට 1931 ඩොනමෝර අමාත්‍ය මණ්ඩලය නිර්මාණය කරලා තියෙනවා. විධායක කාර්ය සභාවට අමතරව තවදුරටත් විධායක බලය දෙන්න. ඊට අමතරව ව්‍යුහය ගැන කතා කරොත් ව්‍යුහය පුතේ අමාත්‍යවරු 10 දෙනෙක් ඉන්නවා. 10 දෙනා කවුද? රාජ්‍ය නිලධාරීන් 3 දෙනෙක් ඉන්නවා. රාජ්‍ය ලේකම්, මුදල් ලේකම්, නීති ලේකම්. එයාලා රැජිනපත් කරපු නියෝජිතයෝ නිසා රැජිනට වග කියනවා. ඉතුරු 7 දෙනා විධායක කාර්යක සභාපතිවරු 7 දෙනා. එයාලා රාජ්‍ය මන්ත්‍රී සභාවට වග කියනවා. බලතල මොනවද? ඊට අමතරව අපි ගියා සභාපතිත්වයේ රාජ්‍ය ලේකම්, කැඳවීම කරන්නේ රාජ්‍ය ලේකම්, නිල කාලයේ වසර 5යි. බලතල මොනවද පුතේ? සාමාන්‍යයෙන් අයවැය හදනවා, අතිරේක වැය ඇස්තමේන්තු, විධායක හා පාලන කාර්යයන්, දෙපාර්තමේන්තු නිලධාරීන්ට අමාත්‍ය මණ්ඩල රැස්වීම වලට එන්න කියලා කියන්න පුළුවන්. ඊට අමතරව රාජ්‍ය මන්ත්‍රී සභාවේ වැඩ අධීක්ෂණය වගේ දේවල් අමාත්‍ය මණ්ඩලය කරගෙන ගියා. අමාත්‍ය මණ්ඩලයේ දුර්වලතා. අපි කිව්වා මේ අමාත්‍ය මණ්ඩලය හොඳයි විධායක බලය දෙන්න හදපු එක හොඳයි. නමුත් දුර්වලතා ගොඩක් තිබ්බා. එකක් පළවෙනිම දේ මේ රාජ්‍ය නිලධාරීන් 3 දෙනා අභ්‍යන්තර කැබිනට් මණ්ඩලයක් විදිහට ක්‍රියාත්මක වුණා. ලංකාවේ අමාත්‍යවරු යෝජනාවක් අරගෙන යනකොට යාළුවා විරුද්ධ වෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. නිතරම අර තමන්ගේ දින බලතල හරහා නීතියට පටහැනි, සල්ලි නැහැ, රාජ්‍ය ආරක්ෂා තර්ජනයක් විවිධ කාරණු කියලා ලංකාවේ අමාත්‍යවරු ගේන යෝජනා ප්‍රතික්ෂේප කරන්න කටයුතු කරා. ද්විත්ව පිලක් ද්විත්ව වගකීම. සාමාන්‍ය කැබිනට් මණ්ඩලයක පුතේ කියන්නේ අමාත්‍ය මණ්ඩලයක මෙහෙම ද්විත්ව පිලක් නැහැනේ. එකම පක්ෂයකින් එකම විදියට තමයි නියෝජනය වෙන්නේ. හැබැයි මේකේ රැජිනට වග කියන්න 3 දෙනෙක් හිටියා. ලංකාවට වග කියන්න 7 දෙනෙක් හිටියා. පිල් දෙකක්. සාමූහික වගකීම බෙද වැටීම. අමාත්‍ය මණ්ඩලයක තියෙන ප්‍රධානම අංගය තමයි පුතේ සාමූහික වගකීම.
හැබැයි ඩොනමෝර අමාත්‍ය මණ්ඩලයේ ඔය සාමූහික වගකීම තිබ්බේ නැහැ මේ ද්විත්ව පිළ සහ ද්විත්ව වගකීම නිසා. අනිත් එක තමයි ජාතිවාදයේ පැතිරීමට උත්සාහ දැරීම. මොකද 1931 දී දෙමළ අමාත්‍යවරු හිටියට 36 වෙනකොට දෙමළ අමාත්‍යවරු නැතුව සර්ව සිංහල අමාත්‍ය මණ්ඩලයක් නිර්මාණය කරගත්තා. ඊට පස්සේ අපි කතා කරනවා මේ දුර්වලතා තිබුණට පසු කාලීනව අමාත්‍ය මණ්ඩලයේ බලතල ශක්තිමත් වෙලා තියෙනවා. ඒකට හේතුව ඔය සර්ව සිංහල අමාත්‍ය මණ්ඩලය එක හේතුවක්. මොකද එහෙම එකම ජනවර්ගයකින් පත් වුණාට පස්සේ යාලා සාමූහිකව වැඩ කළා. යාලට ලැබෙන බලතල ප්‍රමාණය පුළුල් කරගන්න කටයුතු කරනවා. අනිත් එක තමයි 1939 වෙනකොට බ්‍රිතාන්‍යයන්ගේ අවධානය විශේෂයෙන්ම දෙවන ලෝක යුද්ධයට එහෙම ගියපු නිසා ලංකාවේ අමාත්‍ය මණ්ඩලය පාලනය කරන්න ලොකු බලයක් යොදවන්න යාලා වැඩි අවධානයක් යොමු කරේ නැහැ. අනිත් එක තමයි විධායක කාර්යක සභාව හරහා තවදුරටත් බලය ලැබුණ හින්දා තවදුරටත් අමාත්‍ය මණ්ඩලය ශක්තිමත් වුණා. අනිත් එක තමයි ඔය බ්‍රිතාන්‍ය රාජ්‍ය නිලධාරීන් 3 දෙනා සහ ආණ්ඩුකාරවරයා ක්‍රියාත්මක නොකරපු බලතල පසු කාලීනව ලාංකිකයන්ට ලැබුණ නිසා අමාත්‍ය මණ්ඩලයට ලැබුණු නිසා තවදුරටත් අමාත්‍ය මණ්ඩලය ශක්තිමත් වෙලා තියෙනවා. නිගමනය තමයි ලංකා ඉතිහාසයේ පළවෙනි අමාත්‍ය මණ්ඩලය. හැබැයි දුර්වලතා රාශියක් තියෙනවා. නමුත් ලංකාවට විධායක බලය ලබා දීමට කටයුතු කිරීම සිද්ධ වුණු එක මූලික හැරවුම් ලක්ෂයක් තමයි මේ ඩොනමෝර් අමාත්‍ය මණ්ඩලය. මම හිතනවා දුල පුතාලට මේ කරුණු ආගේ විභාගයට ප්‍රයෝජනවත් වෙයි කියලා.